මතකද? මතකයි. යන්න අපි. අපි නාල කියලා ඇඳුමක් දාන් යමු. අපි කොණ්ඩේ රැවුලේ කපලා ලස්සනට නාමු වෙනා ගන්න ඕනේ. සතුටුද? ඔව්. ඈ? සතුටුයි. සතුටුයි. මේ වගේ දෙයක් වුණා මාම හිතුවද අද ඔය වගේ දෙයක් වේවි කියලා? මේක උතුම් රත්කාරියක් තමයි කවි. මේ වගේ අපි වගේ නාවල කරලා මේ දෙයට අඳුම් පරිදි දෙන්න මොහොම කලාතුරකින් විතරයි ලංකාවේ ඉන්නේ. ඉතින් මේක උතුම් රත්කාරියක් තමයි පොඩි මහත්තයා මේ කරගත්තේ. මාමර සතුටුයිනේ. මාමර සතුටුයි නම් අපිට සතුටුයි. අපිට සතුටුයි. මේ වගේ දේවල් කරන්නේ කවුද ඉතින් මවුනේ? අපි අඩුයි නේද? අපිත් අඩුයි. ඒ කියන්නේ අඩු මවුද මාකේ හොඳ වෙන්නේ. 100ට සතුටුයිනේ අපි මේ කරන දේවල් ගැන. ළමයි එහෙම ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. ඒ දූල මොකද කරන්නේ බලන්නේ නැද්ද 100 කෙනෙක්? නෑ ඒගොල්ලෝ බැඳලා අයින් වෙලා. බැඳලා අයින් වෙලා. දන්න එපා 100. 100ට සතුටුයිනේ අනිවාර්යෙන් අපි ඉන්න 100ත් එක්ක ඕන වෙලාවක මේ පැත්තේ එනවා මම ඒ වෙලාවක 100 හිටියොත් 100ට අනිවාර්යෙන් කෑම එකක් හරි අරන් දෙනවා පුළුවන් විදියට. හොඳද?